ගෙන් මේ සුරය අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා. දැන් මට අද ප්‍රතිඵලයක් එවලා තියෙනවා. මෙයාලා මගෙන් සුරය ගන්නකොට මෙයාලට දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා කියලා. උංගෝ ගැටලුවක් නෑ. මල්ල මේක දාගමු. අද මට ප්‍රතිඵලය එවලා තියෙනවා. බලමු කොහොමද මෙයාගේ ප්‍රතිඵලය කියලා. මට ගොඩක් පින් සිද්ධ වෙනවා ඇත්තටම. මොකද මම දැන් මාස තිරුවන් සරණයි අයියේ කොහමද? මම ඔය විශ්ක දාන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඔයාලට හරියන්න ඕනේ. මට ගොඩක් පින් සිද්ධ වෙනවා ඇත්තටම. මොකද මම දැන් මාස 6කට විතර කලින් ගෙන ගත්ත සුර දෙකක් මම ඉන්නේ විදේශගත වෙලා. එකක් මගේ බිරිඳට, එකක් මට. බිරිඳට ගෙන ගන්න ලොකු හේතුව තමයි එයා නිතර රැට ඉන්නේ බය වෙනවා. අනිත් එක එයාට කවුරු හරි ළඟ ඉන්නවා වගේ තේරෙනවා. එක දේවල් තිබ්බා. ඒ කියන්නේ එයා ගොඩක් දුරට රැ 12ට එකට දෙකට ඉන්නේ බය වෙලා නැගිටිනවා. ඊටත් වැඩිය අපි අවුරුදු එකමාරක දෙකක් තිස්සේ ඉඳලා දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒකට අපි හැමදේම කරනවා. ડોක්ටර්ස්ලා වම්බුණා. හැමදේම කරා. ගොඩක් දුරට try කරා හරි ගියේ නෑ. හැබැයි මේක දාලා මාසයක් එකමාරක් ගියේ නෑ. මාසයක් එකමාරක් දෙකක් යනදී අපිට ප්‍රතිඵලයක් ආවා. මොකද මාස 3 වෙනි මාසේ මේ වෙද්දී හරියටම දාලා මාස 3 චෙක් කරද්දී වයි ප්‍රෙග්නන්ට්. දෙයියන්ගේ පිටින් මාර අතරම් පින් සිද්ධ වෙනවා අයියේ. මොකද මේ එයාගේ ඊටත් වැඩිය කියන්න ඕනේ. මොකද ඊට කලින් වෙච්ච දේවල් එයා රැට ඉන්නේ බය වෙන්නේ ඔය ඔක්කොම ටික නැති වුණා අයියේ. අංක 1ට එරික ඔක්කොම නැති වුණාට කිසිම නරකිනයක් වෙන්නේ හොඳට නිින්ද ගියා හැමදේම වුණා. ඊට පස්සේ මාස 2-3කට පස්සේ තමයි අර විදිහට බබෙක්ව පොසිටිව් වුණේ. ඇත්තටම මටත් හිතෙනවා මට තේරෙන්නේ නැහැ මම ඔයාලට දාද්දිත් කිව්වා අයියේ මට තේරෙන්නේ නැහැ මේ වයිෆ් මේ බය වෙනවා එක්ක කවුරු හරි මොනවාරි කරලා මොනවාරි දෝෂ තියනවාද ගේ කීලිවල. ඒකට ඔයා කිව්වේ මම ඔයාට කිව්වෙත් අයියේ මාතාංගේ ඉස්සරේ තියෙනවා නම් දාමු කියලා. ඔයා කිව්වා මට මල්ලි නෑ ඔයා විස්තර ටික මට එවන්න ෆොටෝ එකයි තව මොනවාද එයාගේ කේන්දර කොපියයි මම ඒ ටික බලලා ඔයා මට එවලා තිබ්බ රාජතරංගනීද කොයිද කොහමද එයාට දැම්මම දාලා ඇත්තටම ලොකු ප්‍රතිඵලයක් තියෙනවා අයියෝ ඇත්තටම පින් සිද්ධ වෙනවා මොකද අංක 1 එයා නිදාසේ නිදිනවා කරනවා එයාට දැන් කිසිම බයක් එකක් නැහැ අංක 2 මේ අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා දැන් මාස 4කට කිට්ටු වෙන්නේ එනවා ඉතින් ඕක ලොකුම සතුටුදායක මටත් කරන දේ හරියනවා ඉතින් මම ඇත්තටම වාට ෆීඩ්බැක් එකක් දෙන්න ඕනයි නේද වීඩියෝ දෙක හොඳ නැහැ මම ඒක වාට මේ ෆීඩ්බැක් එක දෙන්නේ ඇත්තටම අයියෝ වාට පින් සිද්ධ වෙනවා ලක්ෂ ගාණක් වටිනවා ඉතින් ඇත්තටම මේක මට ඇත්තට මිනිස්සු ගැන හිතලා ඔයා ඔය දේ කරන්නේ ඒ හින්දා ඔයාට පින් සිද්ධ වෙනවා අයියෝ කරපු දෙයට මට නම් දෙයියන්ගේ පිටින් කියලා මගේ බිරිඳට මොන්දර නින්ද යනවා හැමදේම ඔය දේත් එක්ක මට ඇත්තටම මාර විතර සතුටක් තියෙනවා මම මේ වොයිස් එකක් දාන්නේ මම වැඩට යන ගමන් කාර්ය බහුලයි ටිකක් අනිවාර්යෙන් ලංකාවට ආවම මමයි බිරිඳයි දරුවයි අපි තුන් දෙනාම බලන්න එනවා අයියේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා අපිට කරලා දුන්න මේ දෙයට ඇත්තටම ලොකු සැනසීමක් මට ලොකු ඔළුවේ බරක් නිදහස් වුණා වගේ මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක. ඒ කියන්නේ සතුට මේ ලෝකේ තියෙන ලොකුම සතුට මට ලැබුණා මගේ බිරිඳට. එයා ගොඩක් කනගාටුවෙන් හිටියේ දරුවෙක් සම්බන්ධව හිතලා මානසිකවත් වැටිලා එයාව රැට ඉනෙන් බය වෙනවා එක දේවල් එයාට හිතෙනවා එයා තනියෙන් ඉන්නකොට කවුරු හරි එයාගේ ළඟ ඉන්නවා වගේ තේරෙනවා කියන කිසි දෙයක් මට නැහැ. ඔක දැම්මට පස්සේ මම එයාට කියන්නේ නැතුව ඔක දැන් මේ කියන්නේ ලොකුවට දේවල් නැතුව අර එයා බය වෙන එක හරියයි කියලා බට් එතනින් එයාට ගිහිල්ලා ලොකු දෙයක් උනේ දරුවෙකුට ලැබෙන්න පොසිටිව් වුණා බය වෙනේවත් හරි ගියා ඔක්කොම ඇත්තටයි වට ගොඩාක් පින් සිද්ධ වෙනවා ගොඩාක් පින්. ඉතින් මේ තියෙන්නේ මගෙන් මහරජ තරංගනේ අම්මගේ ගුණේ තියෙන මේ සුරේ දාගෙන දරුවෙක් වුණත් ලබා ගත්ත යා. ඒ කියන්නේ අම්මගෙන් ඒක මහරජ තරංගනේ සුරේ දාගත්තාම දරු ප්‍රසීතිය නැති ඇන්ට ඒ දරුවෝ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන දේ ලබා දෙනවා. අම්මා කෙනෙක් තම දරුවාව පරිස්සම් කරන්නේ කොහොමද? අම්මා තමන්ගේ දරුවාට ඕනේ මොනවද? මේ සෑම දෙයක්ම ලබා දෙනවා. මම කට කැඩෙනකම් කියන්නේ ඒකයි මේ මහා රාජ තරංගනේ තෙල් එක මහා හෙන්රාජ මහා රාජ තරංග මේ තෙල් කිසි කෙනෙක් දෙන්නේ නැහැ මේ ලංකාවේ මම දුන්නොත් ඇරෙන්න මේක කවුරුවත් දෙන්නේ නැහැ ඉතින් මං ගාව තියෙනකම් මම මැරෙනකම් අපි මේක දෙනවා මගේ ගාව තිබුණොත් දෙනවා මේ තීන ටිකේ දෙනවා දෙන්නේ ඔරිජිනල්ම තෙල් එක දැක්කනේ ප්‍රතිබල එකයි කියන්නේ ඉතින් මේවට බයින්න යන්න බයින්න ගිහින් ඔයගොල්ලෝ තව කෙනෙක් දේවල් අවහිර කරගන්න එපා මේ තෙල් එක ඔයගොල්ලන්ට පුළුවන් නම් ගන්න අවශ්‍ය නම් ගන්න නැත්තං තව කෙනෙක්ට බලන්න මේවා ෂෙයා කරන්න. මේ රටේ ඉන්න හොර වෙද්දු හොර දේවාලකාරයෝ මේ සියල්ලම එකට එකතු වෙලා මේවට මඩ ගහනවා. හරි දෙයට. මොකද වැරදි දේ තමයි මේ කවුරුත් දෙන්නේ. හරි දෙයට මඩ ගන්න. ඒ ඇස්සේ මේ වගේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් තෙල්ලයක් අපි දෙන්නේ. මේ තෙල් එක හදන්න බෑ. කාටවත් හදන්න බෑ මේ වකවානුවේ. මේ හදනවා කියනවා නම් පාට බොරු. පුළුවන් නම් ඒ කට්ටිය කියන ඔප්පු කරන්න කියලා මේ වගේ ප්‍රතිඵල. ඉතින් මෙන්න ප්‍රතිඵල
මහරජ තරංගිනී කියන්නේ ලොකු බලයක් තියෙන, ලොකු ශක්තියක් තියෙන, ලොකු ගුණයක් තියෙන තෙල්. තමන් කැමති දේ තමන්ට ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේ වගේ තෙල් එක. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. බල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසිවස්සන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර